විද්‍යාලයේ සහ මොරටු රේස් කුමන විද්‍යාලයේ පැවැත්වෙන Battle of the Golden Queens සම්මානපත්‍ර මෙන්නට සියලුම කටයුතු සූදානම්. අප සත්කාරික පාසල් වශයෙන් මේ මහා පිටක සංග්‍රාමයේ සභාසියලු කටයුතු ඒ වගේම සංවිධායක කටයුතු වගේම කණ්ඩායම් දෙකකින් මම වෙනතුන් මේ කටයුතු මේ වලට ප්‍රශස්ත මට්ටමක පවතිනවා. ඉතින් අපි සාර්ථක දෙවෙනි වතාවට තමයි මේ Battle of the Golden Queens මහා පිටක සංග්‍රාමයේ පවත්වන්නේ. දරුවන්ට ජාතික මට්ටමට ජාත්‍යන්තර මට්ටමට යාමකි පසුබිමක් සැකසීම තමයි අපේ අරමුණ. ඉතින් මේ කොළඹ යශෝධරා විද්‍යාලය සහ මොරටු රේස් කුමන විද්‍යාලය අතර පැවැත්වෙන එදිනියන්ගේ රන්මහා සටනට පෙළියෙන් මේ මොහොත හොඳ ආයතනයකින් යුතු සූදානම්ව සිටිනවා. ඉතින් පුදුමක් සමගින් හොඳ අභියෝගයක් ලබා දීමට උන් බලාපොරොත්තු වෙනවා. අවුරුදු 30 පැවැත්වෙන රන් රැජිනියන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය Battle of the Golden Queens තරගාවලියට යශෝධරා දියණියන් ඉතාමත් උද්‍යෝගය උනන්දුවෙන් කැපවීමෙන් පුහුණුවෙන් කටයුතු කරනවා. ඔවුන්ට මානසික ශක්තිය, කායික ශක්තියත් වර්ධනය වීම සඳහා අපි සියලු දේවල් සූදානම් කර තියෙන්නේ. ඒ අපේ පුහුණුකරු මහත්මුණු ඒ වගේම NIC මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අපි ඒ ටික කරගෙන යනවා. අපේ ජයග්‍රහණය නියතයි. මෙවර Battle of the Golden Queen තරගාවලියේදී ඔබගේ යශෝධරා විද්‍යා කණ්ඩායම ඉතාම ඉහළ දක්ෂකම් දක්වමින් සිටිනවා. පෞද්ගලික දවස් දිනවල පැවති ඕනු තරඟ සියල්ලෙහිම ජය අපිට හමුණා. ඒ වගේම තමයි පසුගිය මාස කිහිපයේදී අපේ ක්‍රීඩිකාවන් බස්නාහිර පළාත් තරගාවලියට සහභාගී වුණා. තරගාවලිය සඳහා අපේ දියණියන් හොඳ ශක්තිමත් අඩිතාලමක් දමමින් සිටිනවා. වුණ 30 වෙනිදා මැච් එකට හොඳටම රෙඩි වෙලා ඉන්නේ. ආයුබෝවන් යශෝධරා විද්‍යාලයේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම නායිකා සම්පූර්ණ. මේ දවස්වල අපේ බිග් මැච් එකකට ගෝලින් තරගාවලිය සඳහා පිටාරියක් දෙන අපිට ෆෝන් කරනවා. අපි ෆෝන් තරග සහභාගී වෙනවා. මගේ ටීම් එකේ කෙනෙකුත් අපේ ටීම් එකේ ඩිපාර්ට්මන්ට් එකේම සම්මත වෙලා ඒ වගේම මෙන්ටලියන් කිසිදෙලි දෙකෙන්ම සම්මත වෙලා ඉන්නේ. मेरा मोटिवेशन प्रोग्राम्स यहाँ अवेलेबल है ना सिंह का कार्यक्रम आपको देखने को मिलेगा. वो सीधे में आता है गवर्नमेंट ना आधे आगे आकर